මේකට මේකට උනේ නේ. අලි හතර පහ දිනේ නාවු තමයි. එතකොට මේ කොටස උඩු මුල්ලෙන් ආව එතකොට කියන්නේ මේක මේ රජකාලෙන් දැසි පැලක්. ඔව් අක්කර 100කට වැඩිය අතල්ලා තියෙන්නේ. විල්ල ඉන්නේ පස්කම. සිද්ධ වෙච්ච ලොකුම නාය තීප්ප තැන තමයි අපි දැන් ඉන්නේ. ඉතින් පස්කම ඉඳලා මේ පැත්තෙන් තමයි මෙහෙට එන්න තියෙන්නේ. මේ පාර කෙලින්ම ගිහිල්ලා ආය පොච්චගොඩ ප්‍රධාන පාරට එතනින් සම්බන්ධ වෙනවා. ඉතින් මෙතන අපිට දකින්න තියෙන ප්‍රධානම නායක් පළවෙනියට හම්බෙන එක මෙතන උඩින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන ඉස්සර පාර තිබ්බේ. දැන් මේ පාර ඔක්කොම වැහිලා ඔක්කොම උඩින් ගල් එහෙම තියෙන්නේ. ඉතින් මෙතන ගෙදරක් තිබිලා තියෙනවා. ඒ ගෙදර සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. එතකොට මෙතන තිබ්බ අපි දෙන්නගේ හොඳ යාළුවෙක්ගේ වී මෝලක්. ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යාට කෝටි ගාණක ලොකු පාඩුවක්. අපේ අම්මලා හැම වී අඹරන්ට මේ ඔක්කොම කාණ්ඩ ඉන්නේ මෙතන අපිත් නිතර එන යන තැනක්. ඉතින් මේක ඔය උඩින් ආපු නාය මෙතනින් කෙලින්ම පල්ලෙහා ප්‍රධාන ඔයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ඔය එක නායක් තව නායවල් දෙක තුනක් සම්බන්ධ වෙලා තියෙනවා මෙතන ප්‍රධාන ඔයට. එහෙම සම්බන්ධ වෙලා තමයි පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා තියෙන්නේ. ඔව් මේ එක පැත්තක් යන්කෝ ඉස්සරහට. අදිත්තයි මේ පැත්තේ එතකොට කොහෙද මේ උඩුමුල කොටසද? ඔව් මේ පස්කම උඩුමුල කොටස. ඔව්. උඩුමුල කොටසේ තමයි මේ නාය ගියේ. ඔය එතකොට මේ ගෙවල් කීයක් වගේ තිබ්බා? ගෙවල් 21ක් වගේ තිබ්බා. මේ 21ම නෑ. සම්පූර්ණ ගෙවල් ඔක්කොම ගිහිලා තියෙන්නේ. අයලා ඔක්කොම අයින් කරලා දැන් තියෙන්නේ. ඔව් දැන් අයින් කළා. ඒකට දැන් ඉස්සර නම් පන්සලේ හිටියේ. අයලා පන්සලේ ඉඳලා දැන් කුලියට ගිහිල්ලා තියෙනවා. ඔව් කුලී ගෙවල් යන දැන් ගිහින් තියෙනවා. එතකොට මේ කොටස උඩුමුල්ලෙන් ආව. එතකොට අදිත්තයි මේ කන්දෙත් මේ ලොකු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා සිරිපාදේ පුංචි සිරිපාදේ. පුංචි සිරිපාදේ කන්දේ තරහපන කන්ද කියන එකේ. ඒ කොටස තමයි මේ පල්හර මේ ඇවිල්ලා තියෙන්නේ. මේ අතර බබර කලක තියෙනවා ආකාරයෙන්. එතෙන් ලොකු පල්හර මේ ඇවිල්ලා තියෙනවා. එතකොට අදිත්තයි යහ පැත්තෙන් ආපු කොටස ආයේ යහ පැත්තෙන් ඔයට ගිහිල්ලා තියෙනවා නේ. ඔළුවවත්ත මේ පුංචි සිරිපාදේ ඒ පාවල මේ ඔළුවවත්තට ඒ ඇවිල්ලා තියෙනවා. එතකොට අයියා මේ මෙතන දැන් මේ ටික මේ ඇවිල්ලා ගලඋඩ කන්ද. ගලඋඩ කන්ද අතනෙමුත් ඇවිල්ලා තියෙන නාය. ආයතන. ඔව් මේ එහකට මේ ගලඋඩ කන්දේ මේකේ මේ නායලා මේ පාවුල මේ මෝල මෙතන මෝල තිබෙන්නේ අපි වී අඹරන්ට එන්න තැන. ඔව් අපි වී අඹරන්ට එන්නේ හැමදාම මෙතෙන්ට. ඔව් මෙතන තිබ්බා ගයක්. ගේට් විනාශ වෙලා නේ. ඔව් ඒ ගේට් ඔක්කොම යට වුණා. ඔව් මෝල සම්පූර්ණයෙන්ම නැති වුණා. මේ ඔව් පස්කුණ යන පාලම නේ පාලමේ විතරක් ඒක බේරුණා නේ. ඔව් පාලම විතර බේරුණා. මේ හරි ඔක්කොම මේ යට වුණා මේ පස්සෙන් නාය ඇවිල්ලා මේ වුණා. ඔව් අයිතා මෙතන මොකද කරන්න කටියද එතකොට? අද මේ අපේ තලාකට මේ දැන් මාස දෙකකට පස්සේ මේනේ. මේ මාස දෙකකට පස්සේ. ඉතින් මාස දෙකකට පස්සේ දැන් අද අදිත්තයි අර ලස්සර තමයි මේක උනේ. එතකොට දැන් අද අදිත්තයි අපි අල්ලගත්තේ. අද අදිත්තයිලා මෙතන ගමේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා මේ අපේ මේ කියන්නේ ගමට ශ්‍රමදානය. ඒ කියන්නේ ප්‍රධාන ඇල මෙයාලට මේක තමයි තලාකඩ ඇල කියන්නේ. මේක මේ රජකාලෙන් දැසි පැලක්. මේ ඒ ඇල තමයි මේ වයර යටවල. දැන් ඒතර කුඹුරු මේ පාර අක්කර ගානක් හරියට හදන්න බැරි වුණා. ඔව් අක්කර 100කට වැඩිය. මේ පාර ගොඩක් අතහැරලා තියෙන්නේ. අපේ ගමේ කට්ටිය තමයි මේ ඔක්කොම මේ සමදානෙන් කරන්නේ. කුඹුරු කාරව තමයි ඔක්කොම ඇවිල්ලා මේ ඇල කපන්නේ. මේ රජයෙන් කිසිම නැහැ අපි. තාම නෑ. ඉතින් මේ ගැන තව අවධානය යොමු වෙන්න ඕන. අර අතන තියෙන අර තියෙන අමුණ ඉස්සර වතුර ගිය. ඔය ඔතන ඉස්සර අමුණ තියෙන අර කට්ටිය ගිහලා ඉතින් ඔතනින් තමයි වතුර වරේ බාර ගන්න. ඔය අර ලොකු ගල් දෙක එහෙම ඇවිල්ලා අපේ අමුණ හිරවල තියෙනවා. අපි හිතනවා රජයෙන් ඉක්මනට මේවා දැකලා ඉතින් ඉක්මන් කරලා වැඩේ කරලා දෙන්න. නැත්නම් ඉතින් අපේ මේ කට්ටියගේ ගොවිතැන් කරගන්න එපා අපි නේ. ඉතින් මාස දෙකකට පස්සේ පස්කම දරුණු නායෑමේ තත්ත්වය ඕකයි. අද තත්ත්වය මේක. අදිත්තයි නායවල් අතනින්ද පටන් ගත්තේ. අතනින් තමයි පටන් ගත්තේ. අර කන්ද ඔක්කොම දුමුලෙක් කාඩානාවගේ ඒක අයලා ගලුම් ගන්නේ ඔය දෙක තමයි කඩානාලා මුළු මේකට උනේ නේ. තව මෙතනින් පොඩි එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනවත් එකක් ඇවිල්ලා තියෙනවා. මේ තඩි ගත්තේ ඔක්කොම වැටලා තියෙන්නේ නේ. ඔක්කොම නාය තමයි කරගෙන යන්නේ. පස්කම එතකොට අදිත්තයි මෙතන මේ විශේෂත්වය මොකද්ද? මෙතන විශේෂත්වය මේ පස්කම අලි නාවන වල. ඒ කියන්නේ පස්කම මේ පෙරහැර කරන අන්න විශේෂම තැනක් මෙතන. ඒ කියන්නේ පෙරහැරට අලි ගෙනල්ලා නාවන්නේ මෙතන. දැන් ඉතින් අලි කියලා මිනිස්සුන්ට නාවන්නේ ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. දැන් අලි හතර පහ දිනේ නාවු තමයි. දැන් ඉතින් මේ ඔක්කොම වෙනස් වෙලානේ. දැන් වලක් අලි නාව වලක් කියන්නත්. ඒක තමයි වෙලා තියෙන විනාශයේ තරම.